ඩිමෙන්ෂියා රෝගය හැම විටම සුව කර නොහැකි රෝගයක්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. වසර 5ක් පුරා ඩිමෙන්ෂියා රෝගියෙකු ලෙස සැලකුණු 61 වයස කාන්තාවක් පුදුම සහගත ලෙස සම්පූර්ණයෙන්ම සුවය ලබා තියෙනවා. ඔයගලන්ට දැනගන්න ලැබෙන්නේ නැති පහුගිය කාලේ. ඇයට මතකය අහිමි වුණා, දෛනික වැඩ කටයුතු කරන්න බැරි වුණා, මියගිය නෑදෑයන් සමග කතා කරන බව වගේ පෙනුණා. වෛද්‍යවරුන් හිතුවේ ඇයට ඩිමෙන්ෂියා තියෙනවා කියලා. නමුත් පස්සුව හෙළි වුණේ හැබෑම හේතුව එයාට දැඩි විටමින් B12 ඌනතාවයක්. විටමින් B12 ඩිෆිෂන්සි එකක් තියෙනවා කියලා. මේ විටමින් B12 අපේ මොළය සහ ස්නායු පද්ධතිය නිවැරදිව ක්‍රියා කිරීමට අත්‍යවශ්‍ය පෝෂකයක්. නිසි ප්‍රතිකාර ලබා දීමෙන් පස්සේ ඇගේ මතකය, සිතීමේ හැකියාව සහ ස්වාධීන ජීවිතය ඇයට නැවත ලැබුණා. සෑම ඩිමෙන්ෂියා තත්ත්වයක්ම හැබැයි විටමින් B12 ඌනතාවය නිසා ඇති වෙන්නේ නැහැ. බොහෝ ඩිමෙන්ෂියා රෝග සුව කළ නොහැකි ස්නායු පරිහානිය රෝග කියලා හඳුන්වනවා. නමුත් සමහර අවස්ථාවල නිවැරදි හඳුනා ගැනීමක් ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. රෝග ලක්ෂණ වලට පමණක් නෙවෙයි හේතුවටත් ප්‍රතිකාර කරන්න.